ලංකා බුද්ධිමය දේපළ සංවිධානය විසින් පවත්වන වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් සමග තමයි අද ඔබ එකතු වෙලා ඉන්නේ. ඉතින් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාව තමයි මේ පේටන්ට් බලපත්‍ර නීතිය කොහොමද කුඩා හා මධ්‍ය කර්මාන්ත සංවර්ධනයට අදාළ වෙන්නේ කියන එක ගැන. ඉතින් අද අපි මේ සාකච්ඡාවට වෙනදා වගේම එකතු කරගන්න කැමති නීතිඥ අපරාජිතා ආර්යදාස මහත්මියව. ඇය විශ්වවිද්‍යාල කතිකාචාර්යවරියක් වගේම අන්තර්ජාතික වෙළඳ නීතිය, පරිගණක අපරාධ නීතිය හා බුද්ධිමය දේපළ නීතිය පිළිබඳ විශේෂ දැනුමක් තියෙන නීතිඥවරියක්. ඉතින් මම කැමතියි නීතිඥතුමියට ආරාධනා කරන්න අපේ මේ සාකච්ඡාව සිංහල මාධ්‍යෙන් ඉදිරියට කරගෙන යන ලෙසට. බොහොම ස්තුතියි ශාක්‍ය. අපි අද කතා කරන්න යන්නේ බුද්ධිමය දේපළ නීතිය යටතේන එක වර්ගයක් වන පේටන්ට් නීතිය පිළිබඳව. පේටන්ට් නීතිය බුද්ධිමය දේපළ පනත යටතේන එක අංගයක්. අපි ඉස්සෙල්ලම බලමු මේ පේටන්ට් එකක් කියන්නේ මොකක්ද කියලා. මොන වගේ දෙයකටද මේ පේටන්ට් එකක් දෙන්නේ කියලා. ඕගොල්ලෝ අහලා ඇතිනේ නව නිපැයුම් ගැන. ඇත්තටම කියනවා නම් අපේ රටේ ගොඩක් සංවිධාන තියෙනවා නව නිපැයුම් සඳහා. ඒ වගේම ගොඩක් විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ, ගොඩක් පාසල් ශිෂ්‍යෝ නව නිපැයුම් කරනවා. එතකොට අපි බලමු මේ නව නිපැයුම් කියලා අපි කරාට මොනවාද මේ නව නිපැයුම්? මේ නව නිපැයුම් වලට තියෙන මොකද්ද ආරක්ෂාව, නීතිය ආරක්ෂාව? ඒ වගේම මම දකින එක ප්‍රශ්නයක් තමයි නව නිපැයුම් ගොඩාක් කරනවා ලංකාවේ. හැබැයි මේ නව නිපැයුම් විකිණීම සඳහා වෙළඳපළක් නැහැ. ඒකට හේතුව මොකද්ද? අපි ඒකට මේ නව නිපැයුම් විකිණීම සඳහා, වෙළඳාම සඳහා වෙළඳපළක් හදාගන්නේ කොහොමද? ඒ වගේම මේ නව නිපැයුම් කොහොමද නීතියේ ආරක්ෂාව ලබාගෙන අන්තර්ජාතික මට්ටමින් මේ නව නිපැයුම් වෙළඳාම් කරගන්නේ කියන එක. මොකද මේ පේටන්ට් නීතිය යටතේ තියෙන ප්‍රධානම අවශ්‍යතාවය තමයි මේ අපේ නව නිපැයුම් විකුණ ගන්න තියෙන එක. දැන් නව නිපැයුමක් කරලා ඉවර වෙලා, සිද්ධ කරලා ඉවර වෙලා ඒක ළඟ තියාගත්තා කියලා පේටන්ට් එකක් ගත්තා කියලා අපිට වැඩක් වෙන්නේ නැහැ. අපි ඒක අපේ වාණිජ අරමුණු සඳහා යොදා ගන්න ඕනේ. එතකොට අපි බලමු මේ නව නිපැයුම් පේටන්ට් බලපත්‍ර ගත්ත නව නිපැයුම් සහ පේටන්ට් බලපත්‍ර ගත යුතු නව නිපැයුම් කියන්නේ මොකක්ද? එහෙම නව නිපැයුමක් සඳහා පේටන්ට් බලපත්‍ර ගැනීමේ ක්‍රියාපටිපාටිය මොකක්ද? ඒ වගේම මේ සඳහා අවශ්‍ය නීතිය මොකක්ද? ඒ වගේම මේ වගේ පේටන්ට් බලපත්‍ර ලාභියෙක්ට තියෙන අයිතීන් මොනවාද කියන එක. මම මේ පොඩි ස්ලයිඩ් ෂෝ එකක් හදාගෙන ආවා. ඇත්තටම මේ අපි බලමු නව නිපැයුම් කොච්චර කාලයක් දුරට මේ පේටන්ට් කියන එක නව නිපැයුම් සඳහා යොදන පේටන්ට් කියන එක කොච්චර අතීතයක් තියෙනවද කියලා. ඇත්තටම මේ පේටන්ට් බලපත්‍ර ලබා ගැනීමේ අතීතය 15 වෙනි සතවර්ෂය දක්වා දිවෙනවා. අපි නොදන්නවා වුණාට. ඒ වගේම දියුණු රටවල බොහෝ දියුණු රටවල මේ පේටන්ට් බලපත්‍ර සංඛ්‍යාව ඒගොල්ලන්ගේ දියුණුවේ එක අංගයක්. දියුණුවේ එක අංගයක් කියලා කියන්න පුළුවන්. මොකද දියුණුව මයින එක මිම්මක්. එතකොට අපි බලමු ඇයි අපේ රටේ දියුණු වෙමින් පවතින රටක් අපේ රට ශ්‍රී ලංකාව ඇයි මේ
පේටන් බලපත්‍ර දියුණුවේ මින්මක් ලෙස යොදාගන්නේ නැත්තේ. ඇයි අපිට එහෙම බැරි වෙලා තියෙන්නේ? ඒක අපි සලකා බැලිය යුතුයි. මොකද කියනවා නම් පහුගිය අවුරුදු ගණනාව ඇතුළත බොහෝ පේටන්ට් බලපත්‍ර ලබා ගැනීම සඳහා අයදුම් පත්‍ර යොමු වෙලා තියෙනවා. ඒ වුණාට ඒ බලපත්‍ර සඳහා ඉල්ලුම් පත්‍ර සඳහා බලපත්‍ර ලබා ගැනීම ඒ තරම් දුරට සිදු වෙලා නැහැ. ඒකට ගොඩක් හේතු තියෙනවා. අපි ඒක පස්සේ සාකච්ඡා කරලා බලමු. ලෝකයේ පේටන්ට් සිස්ටම් එක, ඒ කියන්නේ ලෝකයේ තියෙන බොහොම එකම පේටන්ට් සිස්ටම් එක. එතකොට මේකේ තියෙනවා පේටන්ට් එකක් ගැනීමේදී සැලකිය යුතු කරුණු. අපි බලමු පේටන්ට් එකක් ගන්නකොට මොනවාද සලකන්න ඕනේ කරුණු කියලා. ගොඩක් දේවල් වලට පේටන්ට් ගන්න පුළුවන්. මේ එක පේටන්ට් එකක් මේ තමයි ඇනිමල් ලියර් ප්‍රොටෙක්ට් එකක්. ඇනිමල් ලියර් ප්‍රොටෙක්ට් එකක්. ඒ කියන්නේ බල්ලන්ගේ කනට වතුර යනකොට, සත්තුන්ගේ කනට වතුර යනකොට ඒකෙන් ආරක්ෂා වෙන්න තමයි මේ ප්‍රොටෙක්ට් එක හදලා තියෙන්නේ. මේක 1990 නොම්බර 4 මිලියන 2,33,942 කියන පේටන්ට් එක. මේ ලංකාවේ එකක් නෙවෙයි. එතකොට ඒ වගේම ෆාමසියුටිකල් කියන්නේ ඖෂධ සඳහා පේටන්ට් බලපත්‍ර තියෙනවා. උදාහරණ වශයෙන් නොවාටිස් කියන පිළිකා සඳහා අදාළ ඖෂධය. ඒකට පේටන්ට් එකක් තිබ්බා, දැන් ඉවරයි. ඒ වගේ ගොඩක් දේවල් සඳහා පේටන්ට් තියෙනවා. අපි බලමු ලංකාවේ පේටන්ට් නීතිය. ලංකාවේ පේටන්ට් නීතිය කියන්නේ මොකක්ද කියලා. ඇයි මේ ලංකාවේ පේටන්ට් නීතිය කියන්නේ? පේටන්ට් එකක් ගන්න පුළුවන් අපිට අන්තර්ජාතික විදිහට සහ එක ටෙරිටෝරියලි අපිට පේටන්ට් එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ එක රටවල් වලට අනුව ගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ ගන්න පේටන්ට් එකක් ශ්‍රී ලංකාවට අදාළයි. ජපානයේ ගන්න පේටන්ට් එකක් ජපානයට අදාළයි. ඉන්දියාවේ ගන්න පේටන්ට් එකක් ඉන්දියාවට අදාළයි. හැබැයි මේ අදාළත්වය ඒ රටට අදාළ වුණත් යම් කිසි කෙනෙක් වෙන රටක ඉඳගෙන මේ පේටන්ට් එක අදාළ නිපැයුම හදන්න ගන්නවා නම් ඒකට විරුද්ධ වීමේ අයිතියත් අපිට තියෙනවා. මම ඒක පස්සේ කතා කරන්න. කොයි රටක පේටන්ට් එකක් ගත්තත් ඒ පේටන්ට් එකේ අයිතියට අභියෝග කරන්න කිසිම කෙනෙකුට බෑ. අපි බලමු පේටන්ට් එකක් කියන්නේ මොකක්ද කියලා. සරලව කිව්වොත් එහෙම පේටන්ට් එකක් කියන්නේ නව නිපැයුමකට යම් කිසි ගැටලුවක් සඳහා වන පිළිතුරක්. නව නිපැයුමක් නම් එම නව නිපැයුම නව නිපැයුම සඳහා අදාළ පියවර සාක්ෂාත් කරගෙන තියෙනවා නම් සහ එම නව නිපැයුම කාර්මික කටයුතු සඳහා යොදාගත හැකි නම් අපිට පේටන්ට් බලපත්‍රයක් ලබා ගන්න පුළුවන්. මේ පේටන්ට් බලපත්‍රය කියන්නේ රජයකින් දෙන සහතිකයක්. මුළු මේ අයිතිය මුළු ලෝකයටම එරෙහිව තියෙන අයිතියක්. ඒකට කියනවා එක්ස්ක්ලූසිව් රයිට්ස්. ඒ කියන්නේ මේ පේටන්ට් බලපත්‍ර අයිතිකාරයට තියෙන අයිතිය එක්ස්ක්ලූසිව් රයිට් එකක්. මුළු ලෝකයට එරෙහි අයිතියක්. අපි බලමු ලංකාවේ බුද්ධිමය දේපල පනත යටතේ මොනවාද අත්‍යවශ්‍ය අංග මේ පේටන්ට් එකක්
සම්බන්ධයෙන් කියන එක. මම කිව්වා වගේ නව නිපැයුමක් කියන්නේ අදහසක්. නව නිපැයුම සිදු කරන පුද්ගලයාට යම්කිසි පැනයක් සඳහා යම්කිසි ගැටලුවක් සඳහා විසඳුමක් පිණිස එන අදහසක් තමයි මේ පේටන්ට් එකක් කියන්නේ. ඒ වගේම ඒක කාර්මිකව යොදා ගන්න පුළුවන් නිපැයුමක් වෙන්න ඕනේ. එතකොට නිපැයුමක් විදිහට අපි මේ භාණ්ඩ විතරක් නෙවෙයි. නව නිපැයුම් විදිහට අපිට නිෂ්පාදනය කියන්නේ භාණ්ඩ සහ ක්‍රියාවලීන් processes. ඒකට අපි ඉංග්‍රීසියෙන් කියනවා processes කියලා. නිෂ්පාදිත සහ ක්‍රියාවලීන් දෙකම පුළුවන් අපිට මේ පේටන්ට් බලපත්‍ර ලබා ගන්න. අපේ බුද්ධිමය දේපල පනතේ කියනවා transgenic microorganisms. මේ ක්‍රියාවලින්ට අමතරව transgenic microorganisms ඒවට කියන්නේ පාරජම්බුල ශුද්‍රජීවීන් ඒගොල්ලන්වත් පේටන්ට් කරන්න පුළුවන්. නමුත් ජීව විද්‍යාත්මක නොවන හා ශුද්‍රජීවී විද්‍යාත්මක ක්‍රියාවලි පේටන්ට් කරන්න බෑ. ඒ වගේම සමහර ක්‍රියාවලීන් තියෙනවා සමහර දේවල් තියෙනවා පේටන්ට් කරන්න බෑ. උදාහරණයක් වශයෙන් ගත්තහම ඩිස්කවරිස් ඒවට කියන්නේ සොයා ගැනීම කියලා. නව නිපැයුම් නෙවෙයි සොයා ගැනීම ඩිස්කවරිස්. උදාහරණ විදිහට ගත්තහම අපේ රටේ ඉන්න ප්‍රසිද්ධ විද්‍යාඥයෙක් සත්ව විද්‍යාඥයෙක් මහාචාර්ය කොටගම මහතා කොටගම සොය හොයාගත්තා ගෙම්බෙක්. ඇත්තටම සිංහරාජයේ හිටපු ඒකදේශික ගෙම්බෙක් හොයාගත්තා. ඒ ගෙම්බා හොයාගත්තට පස්සේ ඒක ඇවිල්ලා ඩිස්කවරි එකක්. අපේ රටේ තිබ්බ එන්ඩෙමික් සතෙක් අපේ රටට අදාළ සතෙක් හොයාගත්තා. ඒක ඩිස්කවරි එකක්. එතකොට ඒ සොයාගත් පුද්ගලයාට ගෞරවයක් වශයෙන් බියුෆෝ කොටගම ඒ කියන්නේ අපිට වාසගමක් දානවා වගේම ගෙම්බටත් වාසගමක් දැම්මා. එතකොට බියුෆෝ කියන්නේ ගෙම්බෙක්ගේ සාමාන්‍ය අපි කියනවා ජෙනරික් නේම් එක කියලා. ස්පෙસિෆික් නේම් එක කියන්නේ සර්නේම් එක වගේ එකක්. එතකොට බියුෆෝ කොටගම කියලා මෙම ගෙම්බට නම දැම්මා. සොයා ගැනීම. හැබැයි ඒවා පේටන්ට් බලපත්‍ර විදිහට ලියාපදිංචි කරන්න බෑ. ඒක පැහැදිලිවම බුද්ධිමය දේපල පනතේ කියනවා. ඒ වගේම විද්‍යාත්මක න්‍යායන්. විද්‍යාත්මක න්‍යායන් කියන්නේ scientific theories. theories ගත්තහම relativity theory. ඒ වගේ දේවල් අපිට පේටන්ට් බලපත්‍ර ගන්න බෑ. ඒකත් පැහැදිලිව කියලා තියෙනවා බුද්ධිමය දේපල පනතේ. අනිත් දේ තමයි පරිසරයේ ජීවත් වන ශුද්‍රජීවීන් මයික්‍රෝගනිසම්ස්. ඒගොල්ලන් අපි මයික්‍රෝගනිසම් එකක් හොයාගත්තොත් එහෙම කොවිඩ් හොයාගත්තට අපිට පේටන්ට් එකක් ගන්න බෑ. ඇත්තටම වෛරස් කියන්නේ ශුද්‍රජීවියෙක් නෙවෙයි ජීවියෙක් අජීවියෙක් අතර දෙයක්. නමුත් අපිට ශුද්‍ර ජීවීන් හොයාගත්තාම ඒකට පේටන්ට් ගන්න බෑ. ඒ වගේම ගණිත ක්‍රම. දැන් උදාහරණයක් විදිහට ගත්තාම පයිතගොරස් ප්‍රමේය. පයිතගොරස් ප්‍රමේය ගණිත ක්‍රමයට පයිතගොරස්ගේ නම දාලා තියෙනවා. හැබැයි අපිට පේටන්ට් බලපත්‍රයක් ඒ සම්බන්ධයෙන් ලබා ගන්න බෑ. ඒ වගේම පරිසරයේ සතුන් ශාක ඒවටත් පේටන්ට් බලපත්‍ර ගන්න බෑ. මම ඇත්තටම ප්‍රායෝගිකව දැකලා තියෙනවා සමහර විද්‍යාඥයෝ යම් ශාකවල තියෙන අපි හිතමු යම් කිසි කහ කියලා කහ කුඩු වලට කෙට්ටු වෙනවා කියලා පේටන්ට් බලපත්‍ර ලබා ගන්න අවස්ථාවල් මම දැකලා තිනවා ලබා ගන්න උත්සාහ කරන. ඉතින් ඒ වගේ දේවල් වලට ඇත්තටම පේටන්ට් බලපත්‍ර ලබා ගන්න බෑ. ඒකින්ද අපි හරි පරිස්සමෙන් තමයි මේ පේටන්ට් බලපත්‍ර කියන එක පේටන්ට් කියන එක ගැන කටයුතු කරන්න ඕනේ. මොකද මේක විශාල දැනුම් සම්භාරයක් තියෙන
ඒකකයක්. ඒ වගේම අපි බොහොම පරිස්සමෙන් මේ පේටන්ට් බලපත්‍ර ලබා ගැනීම සිද්ධ කරන්න ඕනේ. ඒ වගේම ඒ වුණාට ශාක හා සතුන් නිෂ්පාදනය සඳහා වන ජීව විද්‍යාත්මක ක්‍රියාවලීන් ශුද්‍ර ජීවීන් සම්බන්ධයෙන් ලබා ඇති පේටන්ට් බලපත්‍රයන් එතකොට ඒ වගේ ඒවාට පේටන්ට් බලපත්‍ර ලබා ගන්න පුළුවන්. නමුත් ව්‍යාපාර කිරීම මානසික ක්‍රියා ක්‍රීඩා සඳහා තියෙන යෝජනා ක්‍රම එතකොට ඒ වගේ දේවල් වලට පේටන්ට් බලපත්‍ර ලබා ගන්න බෑ. ඒ වගේ අපි හරි පරිස්සමෙන් පේටන්ට් බලපත්‍රයක් ලබා ගන්නකොට බොහොම පරිස්සමෙන් බලන්න ඕනේ මෙතන මේ පේටන්ට් බලපත්‍ර ලබා ගැනීම සඳහා අදාළ අංගෝපාංගයන් තියෙනවද කියලා. මම නැවත කියන්නම් ඉංග්‍රීසියෙන් කියනවා නම් novelty මේක නව නිපැයුමක් වෙන්න ඕනේ. නව නිපැයුම වෙන්න ඕනේ මේ ලෝකේම මේක මෙතෙක් දුරට සාධාරණ නොමැති එකක් වෙන්න ඕනේ. novelty ඒකට කියනවා novelty කියලා. ඇමරිකානු පේටන්ට් සිස්ටම් එක යටතේ කියනවා newness කියලා. non obviousness කියලාත් කියනවා. දෙවෙනි කාරණාව තමයි industrial applicability. Industrial applicability කියන්නේ අපි නව නිපැයුමක් කරාට වැඩක් නැහැ. ඒක කාර්මිකකරණය කාර්මික කටයුතු සඳහා යොදා ගන්න ඕනේ. අපි නව නිපැයුමක් කළා ගෙදර තියාගත්තා කියලා අපිට ඒකට පේටන්ට් බලපත්‍රයක් ලබා ගන්න බෑ. මේක industrial applicable වෙන්න ඕනේ. කාර්මික කටයුතු සඳහා යොදා ගන්න පුළුවන් වෙන්න ඕනේ. තුන්වෙනි කාරණය තමයි inventive step. අපි මේ නව නිපැයුම නිෂ්පාදනය කිරීම සඳහා යම්කිසි ක්‍රියාවලීන් සිදු කරලා තියෙන්න ඕනේ. ඒ වගේම තවත් පේටන්ට් එකක් ගන්න බැරි අවස්ථාවක් තමයි යම් රටකට යම් කිසි විනාශයක් වෙනවා නම් හරි එතකොට මහජන ආරක්ෂාව කඩ වෙනවා නම් හරි වාණිජ සූරාකෑම සිද්ධ වෙනවා නම් හරි මානවයන් හෝ සත්ව ශාක ජීවිතයට හානියක් වෙනවා නම් හරි ඒ වගේ නිෂ්පාදන පේටන්ට් කරන්න අයිතියක් නැහැ. ඒ වගේ නිෂ්පාදන පේටන්ට් කරන්න ලෝකයේ කිසිම රටක මේ රටේ විශේෂයෙන් ඉඩක් නැහැ. අපි හිතමු එක්තරා නව නිපැයුම්කරුවෙක් හරි ප්‍රශ්නයක් එයාගේ බිරිඳ හැම වෙලෙම කියනවා. ඉතින් එයාට කල්පනා කරනවා හරි මං හදනවා හොඳ නව නිපැයුමක් මං හදනවා පුටුවක්. හරි මේක ඉඳගත්ත ගමන් පුටුවේ ඉඳගත්ත ගමන් වයිෆ් මැරෙනවා. එතකොට ඒ වගේ නිපැයුම් වලට පේටන්ට් බලපත්‍ර ලබා ගන්න බෑ. මොකද හේතුව ඒක මානව ජීවිතයට හානියක් වෙන නව නිපැයුමක්. එතකොට මං ඉස්සලා කියා සිටියා මොනාද පේටන්ට් කරන්න පුළුවන් නව නිෂ්පාදන කියලා. ඒක තමයි මේ 63 වෙනි පරිච්ඡේදය කියන්නේ newness, novelty, involve an inventive step and industrial applicability. මම ඉස්සෙල්ලා ඒක පැහැදිලි කරලා දුන්නා. inventive step කියනකොට මේ නව නිපැයුම ඉස්සල්ලා සිද්ධ කරලා ලෝකේ මීට පෙර සිද්ධ වී නොමැති එකක් විය යුතුයි. ලෝකේ මීට පෙර මෙවන් නව නිපැයුමක් සිදු නොකර තිබිය යුතුයි. අපේ ලෝකේ ගොඩාක් පේටන්ට් බලපත්‍ර ගත්තොත් එහෙම ඖෂධ සඳහා තියෙන පේටන්ට් බලපත්‍ර ඉතා විශාල විදිහට
ඒ බලපත්‍රලාභෙන් ඉතා විශාල විදිහට ලාභ ලබනවා. ඒගොල්ලන් ඇත්තටම කියනවා නම් ඉංග්‍රීසියෙන් කියනවා නම් ඒකට කියන්නේ ෆාමසිටිකල් මොනොපොලි එකක් කියලා. අපේ කුඩා කර්මාන්ත ඒ වගේම ඖෂධ සම්බන්ධයෙන් සිද්ධ කරන්න පුළුවන් කර්මාන්ත තියෙනවා නම් ඇත්තටම පේටන්ට් එකක් ගත්තොත් කුමන හෝ ඖෂධයකට ඒකට ලොකු වටිනාකමක් ලෝකේ එනවා. අපේ ගොඩක් වෙලා තින්නේ ලංකාවේ පේටන්ට් බලපත්‍ර ගොඩක් තියෙනවා. මට මේ ළඟදී හම්බුණා කෙනෙක් එයා හදලා තියෙනවා රයිස් පොට් එකක්. ඉතින් ඒකට පේටන්ට් බලපත්‍රයක් ලබාගෙන තියෙනවා. අපි බලමු ඇයි අපේ සංවර්ධනය පේටන්ට් බලපත්‍ර වලින් තීරණය නොකරන්නේ කියලා. ඇයි අපි මේ පේටන්ට් බලපත්‍ර නීතිය සංවර්ධනයට යොදා ගන්න නැත්තේ? කොහොමද අපි සංවර්ධනයට යොදා ගන්නේ? පේටන්ට් බලපත්‍ර නීතිය බොහොම පරිණතයි ලංකාවේ. නමුත් අපි මේ නීතිය අදාළ කරගෙන අපේ සංවර්ධනය ගොඩනගා ගන්නේ නැහැ. අපේ ව්‍යාපාර ගොඩනගා ගන්නේ නැහැ. ඉතින් ඒ ඇයි? අපි බලමු පේටන්ට් බලපත්‍රයක් ලබා ගන්නේ කොහොමද කියලා. හැබැයි මේක නොදන්න කෙනෙක් අතටපත් වුණොත් ඒක හරියට ළඟ ගියොත් දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ වගේ වැඩක්. ගොඩාක් මේ පේටන්ට් බලපත්‍ර වලට තියෙන ප්‍රශ්නේ තමයි මේ පේටන්ට් බලපත්‍ර හරියට ඩ්‍රාෆ්ට් කරන්න නැති එක. එතකොට පේටන්ට් ඇප්ලිකේෂන් එක ඉල්ලුම් පත්‍රය හරියට ඩ්‍රාෆ්ට් කරන්නේ නැහැ. ඒකට අවශ්‍ය ලිපි ගොනුව හරියට හදන්නේ නැහැ. එතකොට තමයි මේ පේටන්ට් බලපත්‍රයක් අපිට හම්බ වෙන්නේ නැත්තේ. ගොඩක් අය හිතනවා අපි ඇප්ලිකේෂන් එකක් දාලා මොකක් හරි ඩයග්‍රෑම් එකක් දැම්මහම පේටන්ට් බලපත්‍රයක් හම්බ වෙනවා කියලා. නමුත් මේක ගොඩාක් විද්‍යාත්මක දෙයක්. ඒක නිසා තමයි ගොඩක් වෙලාවට මම දැක්ක අත්දැකීම් වල හැටියට මේ පේටන්ට් බලපත්‍ර වලට පේටන්ට් ඉල්ලුම් පත්‍ර වලට බලපත්‍ර හම්බෙන්නේ නැත්තේ. එතකොට මේකට ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඉල්ලුම් පත්‍රයක් තියෙනවා. ඒ ඉල්ලුම් පත්‍රයේ සමග තියෙනවා විශේෂිත වූ ලියකියවිලි සමූහයක්. ඒ ලියකියවිලි සමග ඊට අදාළ සටහන් ඩයග්‍රෑම්ස් ඒවත් එක්ක ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයට බාර දුන්නාට පස්සේ අපිට මේ පේටන්ට් එක ලබා ගන්න පුළුවන්. නමුත් ඒ ලබා ගැනීම ලේසි පහසු කාර්යයක් නෙමෙයි. ඒක බොහොම පරිස්සමෙන් බොහොම විශේෂඥ දැනුමක් ඇති කෙනෙක් කරගන්න ඕනේ. අපි බලමු මේ පේටන්ට් බලපත්‍ර ලාභියෙක් පේටන්ට් බලපත්‍ර හිමියෙකුට තියෙන අයිතිවාසිකම් මොනවාද කියලා. ඇත්තටම පේටන්ට් බලපත්‍ර ලාභියෙක් තමන් පේටන්ට් බලපත්‍ර ලාභියෙක් වුණා නම් ඔබ සතුටු විය යුතුයි. නමුත් ලංකාවේ ඒ සතුට නැහැ. හේතුව මොකක්ද? පළවෙනි කාරණය තමයි පේටන්ට් බලපත්‍ර ලාභියා පේටන්ට් එකක් ගත්තාම හිතන්නේ මට මේ පේටන්ට් එක විකුණලා සල්ලි ගන්න පුළුවන්. ඒක පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව තමයි ඔවුන් හිතනවා හරි මම පේටන්ට් බලපත්‍රයක් ගත්තා මම දැන් කම්පැනියක් දාලා මේක නිෂ්පාදනය කරනවා. අපි බලමු මේකේ තියෙන මොකක්ද අපි කරන්න ඕනේ? හරි දේ මොකක්ද? පළවෙනි කාරණය තමයි අපි බලමු කුඩා ව්‍යාපාර. කුඩා ව්‍යාපාර ගත්තොත් එහෙම මම දැකලා තියෙනවා ගොඩක් මේ සබන් එතකොට කොස්මටික්ස් එතනින් ගියාම පර්ෆියුම්ස් නම් කුඩා ව්‍යාපාරයක්ට මන් දන්නේ නැහැ. නමුත් පර්ෆියුම්ස් ඒ වගේ වෙළඳාම් සඳහා මේ පේටන්ට් බලපත්‍ර නීතිය කියන එක මහ විශාල වශයෙන් යොදා ගන්න පුළුවන්. ඒ වගේම ඖෂධ විශේෂයෙන් ගත්තහම අපේ ආයුර්වේද ඖෂධ පේටන්ට් බලපත්‍රයක් ගත්තොත් අපිට මුළු ලෝකෙටම විකුණන්න පුළුවන්. අපිට එක පේටන්ට් බලපත්‍ර ඉන්ටර්නැෂනල් පේටන්ට් බලපත්‍රයක් තිබ්බොත් අපිට මේ රටේ ඔක්කොම ණය ගෙවා ගන්නත් පුළුවන්. අපි බලමු ඇයි අපේ පේටන්ට් නීතිය තිබ්බට ඇයි අපිට මේ
මේක සල්ලි කරගන්න බැරි කියන එක. අපේ රටේ පළවෙනි කාරණාව තමයි අපේ රට තුන්වෙනි ලෝකයේ රටක්. පේටන්ට් බලපත්‍ර අධ්‍යයනයේදී අපි ගොඩාක් වෙලාවට ඒ අන්තර්ජාතික ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ්ස් වල නැහැ. දැන් ඇමරිකාවේ පේටන්ට් එකක් අපි ඉල්ලුම් කරනවා නම් ඒගොල්ලන්ගේ ගොඩක් දේවල් තියෙනවා සහ ඒවා හරිම precise. ඉතින් අපේ රටේ ගොඩක් වෙලාවට පේටන්ට් අන්තර්ජාතිකයට ගෙනියන්න බෑ. අනිත් එක තමයි ගොඩක් වෙලාවට පේටන්ට් එකක් ගත්ත කෙනෙක්ට තියෙන තව ප්‍රශ්නයක් තමයි පේටන්ට් එක ළඟ තියෙනවා Tamante පේටන්ට් එක විකුණ ගන්න බෑ. එක කාරණයක් ඒ විකුණ ගන්න බැරි අන්තර්ජාතිකයට ගෙනියන්න බැරි එක කාරණයක් තමයි අපේ පේටන්ට් අන්තර්ජාතික මට්ටමේ පිළිගැනීමක් නැති. එතකොට අපි කරන්න ඕනේ අපේ රටේ පේටන්ට් එක්ක ඇමරිකාවේ හෝ යුරෝපියන් යුනියන් එකේ යුරෝපියන් යුනියන් එකේ පේටන්ට් එකක් විදිහට අපිට රෙජිස්ටර් කරන්න පුළුවන්. හැබැයි ඒ කාරණා ඒ අවශ්‍ය අංග පැහැදිලිව සහ බොහොම නිවැරදිව තිබිය යුතුයි. එතකොට පේටන්ට් බලපත්‍රයක් ගත්ත එක්කෙනෙකුට මොනවාද තියෙන අයිතිවාසිකම්? එතකොට පේටන්ට් බලපත්‍ර ලාභියෙක් පේටන්ට් එක අතට අරන් ඒක විකුණන්න අවශ්‍යතාවයක් නැහැ. එයාට පුළුවන් මේක ලයිසන්ස් කොන්ට්‍රැක්ට් ලයිසන් කරන්න. හරියට ඒකත් හරියට අර සොෆ්ට්වෙයාර් ලයිසන් කරනවා වගේ. එතකොට මේ පේටන්ට් බලපත්‍රය යම්කිසි සමාගමකට ලයිසන් කරාට පස්සේ ඒ සමාගම ඒ පේටන්ට් බලපත්‍රයට අදාළ නිෂ්පාදනය හෝ ක්‍රියාවලිය ලයිසන් එකට ලබාගෙන යම්කිසි කාලයකට ජීවිත කාලෙට වෙන්නත් පුළුවන්. නමුත් අවුරුද්දකට වෙන්න පුළුවන්, දෙකකට වෙන්න පුළුවන්. ඒ නිෂ්පාදනය කරන හැම අයිටම් එකකටම අපිට රොයල්ටි එකක් කියලා ගෙවනවා. එතකොට ලෝකයේ මහා පරිමාණයෙන් මේ නිෂ්පාදනය කරන ආයතනයක් ඒ හැම පීස් එකකින්ම අපිට ගාණක් දෙනවා නම් ඒකෙදි අපිට ආදායමක් ලැබෙනවා. ඒ වගේම තමයි ෆාමසියුටිකල් පේටන්ට්ස්. ෆාමසියුටිකල් පේටන්ට් එකත් අපිට ලයිසන් කරන්න පුළුවන්. ලෝකයේ ෆාමසියුටිකල් කම්පනීස් තියෙනවා. ඖෂධ සමාගම් වලට අපිට ලයිසන් කරන්න පුළුවන්. assignment of patents assignment කියන්නේ අපිට ඕන නම් අපිට කරදර වෙන්න බැයි නම් අපි පේටන්ට් එක විකුණලා දානවා. ලොකු ගානට අපි විකුණලා දානවා. අපිට පේටන්ට් 100ක් තිබ්බොත් අපි එක පේටන්ට් එකක් ලක්ෂ 10කට විකුණොත් අපිට outright දෙනවා වගේ තමයි ඒක. ඒක සම්පූර්ණයෙන් විකුණලා දානවා. අයිතිය සම්පූර්ණයෙන් අයින් කරගන්නවා. අනිත් එක තමයි exploitation කියන අපිට අවශ්‍ය දෙයක් කරන්න පුළුවන් පේටන්ට් එකට. අපිට ලයිසන්ස් කොන්ට්‍රැක්ට් කරන්න පුළුවන්, ලයිසන් කරන්න පුළුවන්, ඒ වගේම විකුණන්න පුළුවන්. අපිට කැමති දෙයක් අපේ පේටන්ට් එකට කරන්න පුළුවන්. හැබැයි අපි හොඳට මතක තියාගන්න ඕනේ පේටන්ට් එකක් ගන්න පුළුවන් වෙන්නේ කාර්මික කටයුතු සඳහා පමණයි. ගොඩක් අය මම දැකලා තියෙනවා, ගොඩක් අපේ රටේ විද්‍යාඥයෝ මම දැකලා තියෙනවා තමන් මාස්ටර්ස් එකට කරන රිසර්ච් එක පේටන්ට් කරන්න යනවා. හැබැයි බුද්ධිමය දේපල පන්තේ 86 වගන්තියේ පැහැදිලිව කියා සිටිනවා scientific research වලට පේටන්ට් ගන්න බෑ. එතකොට අපි බලමු මේ පේටන්ට් එකක ආයු කාලය කොච්චරද කියලා. පේටන්ට් එකක ආයු කාලය අවුරුදු 20ක් ලංකාවේ නීතිය හැටියට. ඒ ආයු කාලය ඉවරනාට පස්සේ අපි හිතමු අද අපි පේටන්ට් එකක් ගත්තා. අපි ඇප්ලිකේෂන් එක දාපු දවසේ ඉඳලා අවුරුදු 20ක් යනකම්
අපිට මේ පේටන්ට් එකේ අයිතිය තියෙනවා. ඒ අයිතිය තියෙන තාක් කල් ඒ අවුරුදු 20ම අපිට මේ පේටන්ට් එක විකුණලා හරි ලයිසන්ස් කරලා හරි කොහොම හරි කරලා අපිට ගන්න පුළුවන්. ලයිසන්ස් කොන්ට්‍රැක්ට් තමයි ගොඩක් වෙලාවට ඉතාම වාසිදායක ක්‍රියාමාර්ගය. මොකද අපි එක්කෙනෙකුට ලයිසන් කළාම අපිට තව කීප දෙනෙකුට ලයිසන් කරන්නත් පුළුවන්. අපේ ගිවිසුම හරි තියෙනවා නම් අපේ ගිවිසුමේ අපිට අවශ්‍ය විදිහට මේ ලයිසන්ස් කොන්ට්‍රැක්ට් එක හදාගන්න පුළුවන්. එතකොට අවුරුදු 20ක් තමයි මේ කරන දෙයක් කරන්න තියෙන්නේ පේටන්ට් එකකට. අවුරුදු 20කින් පස්සේ පබ්ලික් ඩොමේන් එකට එනවා කියලා කියනවා ඉංග්‍රීසියෙන්. ඒක මහ ජනතාවට අයිති වෙනවා. ඕනේ කෙනෙකුට ඒ පේටන්ට් එකේ පේටන්ට් එක පබ්ලික් මහ ජනතාවට විවෘත එකක්. ඒ අනුව ඒ නිෂ්පාදනය කරගෙන යන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ගත්තහම නොආටිස් කියන මම ඉස්සෙල්ලා කිව්ව ඖෂධය ඒ අවුරුදු ගාන තිබිලා නොආටිස් දැන් ඉන්දියාව වගේ රටවල් ඒ නොආටිස් කියන බේත හදනවා. ඉතින් ඇත්තම කියනවා නම් අපේ රටේ ශ්‍රමය තියෙනවා, දැනුම තියෙනවා. අපේ රටේ ඒවා අදාළ විදිහට ප්‍රයෝජනට ගන්න නැහැ. අපි ගොඩක් වෙලාවට කරන්නේ පිට රටින් ඉම්පෝර්ට් කරන එක. අනිත් දේ තමයි මම ගොඩක් ප්‍රායෝගිකව බලන දේ අපි ගොඩක් වෙලාවට ගණන් උස්සනවා. අන්තර්ජාතික වෙළඳපොළට යනකොට අපිට ලොකු බොහොම කම්පිටිටිව් මාකට් එකක් තියෙන්න ඕනේ. ඉතින් ඒක නිසා අපි මේ හැම දෙයක්ම බලලා මේ පේටන්ට් ලෝ කියන එක ඇත්තටම ඒ පේටන්ට් ලෝ කියන එකේ වාසිය අපේ රටේ සංවර්ධනය සඳහා ලබා ගත යුතුයි. ඒ වගේම කුඩා කර්මාන්ත ගොඩාක් දුරට මේ ක්‍රමය අනුගමනය කරොත් මේ පේටන්ට් ලබාගෙන මේ පේටන්ට් විකුණන්න ක්‍රමයක් පළවෙනි කාරණා විශේෂම يعني වැදගත්ම කාරණය තමයි මේ පේටන්ට් එක විකුණන්න පුළුවන්ද කියන එක. එතකොට අපි බලන්න ඕනේ අපිට නිෂ්පාදන කාර්යය සඳහා මේක දායක කරගන්න පුළුවන් නම් ඉතාමත් වැදගත්. යම්කිසි නිෂ්පාදනයක් යම්කිසි නිෂ්පාදිතයෙක් Tamanට අලුත් නිපුණුමක් කරගන්න පුළුවන් නම් අපිට ඇත්තටම ලෝකයට මේ පේටන්ට් නීතිය යොදාගෙන අපේ සංවර්ධනය දියුණුව කරා යන්න පුළුවන්. ඉතින් අදට මගේ කතාව මින් අවසానයි. ඊළඟ මට ආරාධනා කරොත් ඊළඟ දවසක මම කැමති කාර්මික සැලසුම් ගැන කතා කරන්න. අපි ඊළඟ දිනයක හමු වෙමු. ඔබට සුබ රාත්‍රියක්.